දෙවන බස දෙමළ පෙළ පොතේ පාඩමක් තියෙනවා මෙන්න මේ පින්තූර සහිත පිරරුකු දවුවම් කියලා. මේ පින්තූර සහිත මේ පාඩමේ මේ පින්තූරය විස්තර කරන්න ඕන අපට වාර විභාගයේදී. අපි හිතමු මේ පින්තූරය එනවයි කියලා. අපි දැන් මේ වගේ අවස්ථාවල පින්තූරය හඳුන්වා දෙන්න බෑ මුලින්ම. මේ පින්තූරය හඳුන්වා දෙන්න ඕනේ. මේ පින්තූරය හඳුන්වා දෙන එක හරි ලේසි. මේ පින්තූර තුනක් තිබෙනවා. මේ පින්තූර තුනේ දර්ශන තුනක්, සිදුවීම් තුනක්. හැබැයි සිදුවීම් තුනෙන්ම සිදුවෙන්නේ එකම කාරණාවක්. මේ අනේකාට උදව් උපකාර කරන අවස්ථාවන් තුනක් තමයි තිබෙන්නේ. එහෙමනම් අපි මුලින්ම පටන් ගනිමු මේ පින්තූරය හඳුන්වන්න. පින්තූර හඳුන්වන්න මෙම පින්තූරයේ කියලා අපි හිතමු. එහෙම නැත්නම් මෙම පින්තූර වලින් අනුන්ට උපකාර කරන අවස්ථා දැකිය හැකි. අපි මෙහෙම කියන්න පුළුවන්. இந்த படங்களில் பிறருக்கு உதவும் சம்பவங்கள் කාණ முடியும். එහෙම ලියන්න පුළුවන්. එහෙම නැත්නම් මෙන්න මේකේ කොහමද අපි ලියලා තියෙන්නේ බලමු. இங்கு பிறருக்கு உதவி செய்யும் காட்சி காணலாம். කාட்சிகள் කියලා දාන්න පුළුවන්. පින්තූර කීපයක් හින්දා මේ පින්තූර එකක් ආවා කියලා අපි හිතමු. මෙන්න මේ පින්තූරය ආවා කියලා හිතමුකෝ. එතකොට අපි ලියනවා ඉංගු පිරරුකු. එහෙම නැත්නම් ඒලෙයිකු දුප්පත් කෙනෙකුට උදවි செய்யும் කාච්චි කාණලාම්. කාච්චි කාණලාම්. ඉංගු මෙහි පිරරුකු අනේකාට වෙනත් කෙනෙකුට උදවි செய்யும் උපකාර කරන කාච්චි කාණලාම් දර්ශනයක් දැකිය හැකි. ஒரு பெண் பிள்ளை කන් தெரியாதவருக்கு උදවුහිරාල්. මේ පින්තූරය පිළිබඳව ගැහැණු ළමයෙක් ඇස් පේන්නේ නැති කෙනෙකුට උපකාරී වෙනවා. උපකාර කරනවා. ඇස් පේන්නේ නැති කෙනෙකුට ගැහැණු ළමයෙක් උපකාර වෙනවා. ඊළඟ එකේ ஒரு பெண் பிள்ளை කන් தெரியாதவருக்கு ඇස් පේන්නේ නැති කෙනෙකුට උදවුහිරාල් උදව් කරනවා. இரண்டு பெண் பிள்ளைகள் ගැහැණු ළමුන් දෙදෙනෙක් ஒரு வயதானவருக்கு பாதை கடக்க உதவுகிறார்கள். இரண்டு பெண் பிள்ளைகள் ගැහැණු ළමුන් දෙදෙනෙක්. இரண்டு பெண் பிள்ளைகள் ගැහැණු ළමයින් දෙදෙනෙකු ஒரு වයදානවරුකු. වයදානවර කියලා කියන්නේ වයස්ගත පුද්ගලයෙකුට. ஒரு වයදානවරුකු වයස්ගත පුද්ගලයෙකුට පාදෙයි මාවත මාර්ගේ පාර කඩක උදවුහිරාர்கள். කඩක එහා පැත්තට පනින්න උදව් කරනවා. උදවුහිරාர்கள் උදව් කරනවා. ගැහැණු ළමුන් දෙදෙනෙක් මේ පින්තූරේ. ඊට පස්සේ ஒரு ஏழை பாட்டனுக்கு இரண்டு பிள்ளைகள் ஏதோ கொடுக்கிறார்கள். තුන්වෙනි පින්තූරේ ஒரு ஏழை பாட்டனுக்கு දුප්පත් සීයා කෙනෙකුට இரண்டு பிள்ளைகள் ஏதோ கொடுக்கிறார்கள். මේ ගැහැණු ළමයි දෙන්න මොනවද දෙනවා? මේ ගැහැණු ළමයි දෙන්න කුමක්කෝ මේ වයස 100ට දෙනවා. පස්වෙනි වාක්‍ය பாட்டனின் සීයාගේ கையில் ஒரு கைத்தடி இருக்கிறது. මේ සීයාගේ අතේ තියෙනවා கைத்தடி ஒன்று. එහෙම නැත්නම් ஒரு கைத்தடி සැරයටියක් තියෙනවා. கைத்தடி කියලා කියන්නේ සැරයටිය, හැරමිටිය කියලා අපි කියන්නේ. සීයාගේ අතේ හැරමිටිය තියෙනවා. මෙයාගේ අතේ තියෙනවා. මේ සීයාගේ අතේ තියෙනවා. මේ සීයාගේ අතේ හැරමිටියක් තියෙනවා. එතකොට අපිට පින්තූර පිළිබඳව විස්තර සම්පූර්ණ කරන්න පුළුවන්. දැන් අපිට මේ පින්තූරය හැර මේ පින්තූරේ තවත් වාක්‍යයක් ලියනවා නම් இந்த பாட்டனின் அருகில் ஒரு பொதி உள்ளது. පාර්සලයක් තිබෙනවා. கடதாசியின் மேலே කාසුகள் එහෙම නැත්නම් කාසි කීපයක් තියෙනවා. කාසුகள் උල්ලන එහෙම කියන්න පුළුවන්.
ஒரு சிறிய பெண் பிள்ளை சிரித்துக் கொண்டு இருக்கிறாள். පුංචි ගෑනු ළමයා සිරිය பெண் பிள்ளை පුංචි ගෑනු ළමයා සිරිத்துக் கொண்டு இருக்கிறாள். සිනාසෙමින් සිටිනවා. பெரிய பெண் பிள்ளையின் கூந்தலில் ஒரு பூ இருக்கிறது. මලක් තිබෙනවා. ලොකු ගෑනු ළමයාගේ කොණ්ඩේ මලක් තිබෙනවා. ඔන්න ඔය ආකාරයට මේ පින්තූර විතරක් තිබුණොත් මේකේ බොහෝ විස්තර අපිට ලියා ගන්න පුළුවන්. ඔබ මේ සම්බන්ධව ටිකක් හුරු වෙන්න. එතකොට ඔබට මේ පින්තූර කොයි එක ඔබට ලැබුණත් මේ පින්තූර තුනෙන් කොයි එක ලැබුණත් විස්තර කරන්න පුළුවන්. බොහෝ වෙලාවට මෙන්න මේ වගේ පින්තූරයක් ඔබට ලැබෙන එකක් නැහැ. ඔබට මේ වගේ පින්තූරයක් ලැබෙන එකක් නැහැ. ඔබට ලැබුණත් ලැබෙන්නේ මේ වගේ පින්තූරයක්. විස්තර කරන්න පුළුවන් කාරණා දෙන්න. මේ පින්තූර දෙකෙන් එකක් ලැබෙන්න පුළුවන්. මේ වගේ පින්තූරයක විස්තර කරන්න තරම් මොකොත් කාරණාවක් නැති නිසා. හොඳයි එහෙනම් අපි තවත් මෙවැනි පාඩමකින් මුණ ගැහෙමු. එතෙක් ඔබට ආයුබෝවන්. වණක්කම්.